මෙතින් Glassfire software එක free version එක. ඒක මේ data usage එක බලන software එක. ඒකේ බලන්න දැන්ට පැය වගේකට කලින් host process Windows services කියලා GB 307ක් ගිහිල්ලා තියෙනවා. ඒකේ domain එක. ඒක බැලුවට පස්සේ පේනවා මේ gbt1.com. gbt1 කියන්නේ මේක trace කරාම ඒක Google Chrome එකෙන් යන එක. හැබැයි මේ check කරාට පස්සේ Windows update හරි මොකුත් ගිහින්නේ නැහැ. එතකොට මේ වගේ එකක් වුණාම මේ වගේ data එකක් මේ Glassfire කියන එක බලන්න ඒක වීඩියෝ එකක් තියෙනවා. ඒකෙන් data usage එක අපිට track කරන්න මේක ගොඩක් විට malicious attack එකක් හෝ මගේ machine එක data mine කරන්න use කරන්න වෙන්න පුළුවන්. මගේ මේ වගේ GB එකපාරක් 8යි ගණන් ගිහිල්ලා මම check කරාට පස්සේ ඒක app එක තිබිලා අයින් කරා. මේක Google Chrome වලින් යන එක. එහිඳ මේ වගේ මේ Glassfire කියන වගේ software එකක් දාලා data usage මේ වගේ daily monitor කරන්න. ඊට පස්සේ බලන්න මේක එක්ක අයින් කරන්න හරි firewall එකෙන් block කරන්න හරි. Thanks.